හරි අද එහෙනම් තායිචි ලෙසන් එකක් මම පොඩි ලෙසන් එකක් කරන්නම්. මේක අපි ගොඩාක් කලින් දැන් අවුරුදු එකහමාරකට දෙකකට විතර කලින් අපි කතා කරපු ටොපික් එකක්. හැබැයි අලුතෙන් කට්ටිය ජොයින් වෙලා ඉන්නවා. ඒ වගේම මම සමහර වීඩියෝස් හදලා ඒක දැම්මහම මම ඔහේ කියනවා මේ මෙහෙම වචන කොට. ඉතින් මේ වචනවල තේරුම සමහර අයට තේරෙන්නේ නැති වෙයි. ඇයි මම මේ වචන ඒ විදිහට පාවිච්චි කරන්නේ කියලා. එහෙම වචන වල තේරුම දැනගෙන මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට මේ වීඩියෝ එක වැඩිපුර තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ මම ගොඩක් ඒ අමුතු විදිහට පාවිච්චි කරන වචන කීපය අපි කලින්ම කතා කරා. මේකට කියන්නේ 13 gates of Tai Chi කියලා. ඉතින් මොකද්ද මේ 13 gates කියන්නේ? හරි ලොකු ටොපික් එකක් හැමෝම කතා කරනවා. එතකොට මේක ලොකු දෙයක් නෙවෙයි ඇත්තම කියනවා නම් මේකේ තියෙනවා Tai Chi වල අපි පාවිච්චි කරන ජින්ස් කියලා. ඒ කියන්නේ එනර්ජිස් කියලා තමයි අපි මේකට කියන්නේ. එතකොට මේ ජින්ස් අපි ප්‍රධාන ජින්ස් අපි 8ක් කතා කරනවා. එතකොට මේ 8ට අමතරව තව විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ 8 අපි හැමතිස්සෙම වැදගත් කරලා හැම මූවමන්ට් එකකම අපි කතා කරනවා. ඊට අමතරව එතකොට මේ ජින්ස් 8යි ස්ටෙප්ස් 5යි. එතකොට මේ එකතු වුණාම තමයි මේ 13 gates කියන එක හැදෙන්නේ. එතකොට මේ Tai Chi කියන ෆෝම් එක හැදිලා තියෙන්නේ මේ 13 gates එක එක විදිහට කම්බයින් වෙලා. හරිනේ? එතකොට සමහර විට එක එනර්ජිස් කීපයක් එක ෆුට් ස්ටෙප් එකක් එක්ක යනකොට ඒකට එක නමක් කියනවා. ඊට පස්සේ තව විදිහකට එද්දී තව නමක් කියනවා. එතකොට මේ ඔක්කොම කම්බයින් වුණාම ඔන්න ෆෝම් එකක් හැදෙනවා. හරිනේ? ඉතින් ඉස්සෙල්ලාම බලමු මොනවද මේ 8 energies නැත්නම් 8 jins කියන්නේ කියලා. පළවෙනි එනර්ජි එක තමයි Peng Jin. 2 Lu Jin. 3 Ji Jin. 4 An Jin. එතකොට මේ හතරට කියනවා direct energies කියලා. හරිනේ? ඊළඟට තියෙනවා corner energies. ඒවා හතරක් තියෙනවා. පළවෙනි එක Sai Jin, Lie Jin, Gao Jin, Chao Jin. හරිනේ? ඊළඟට footwork 5 footwork. හරිනේ? එතකොට step forward, step backward, step rightward, step leftward, centralization. හරිනේ? ඔය පහ තමයි footwork. පළවෙනි එක තමයි Peng Jin. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ward off කියලා. එතන මම සමහරලාට Peng කියනවා සමහරලාට ward off කියනවා. එතකොට ඔයාලා දැනගන්න ඕන ඔන්න මෙතන මේක තමයි මේ පාවිච්චි වෙන්නේ කියලා. එතන මොකද්ද මේ Peng Jin කියන්නේ? expansile energy කියලා තමයි අපි මේක විස්තර කරලා තියෙන්නේ. මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ අපේ තියෙන එනර්ජි එක ඔයාලා දන්න අපේ එනර්ජි එක තියෙන කෝ එකට කියනවා දන්තියන් කියලා. මේ දන්තියන් එකේ ඉඳලා අපේ එනර්ජි එක නිකන් අපේ ශක්තිය එළියට expand වෙනවා වගේ ගතියක් තියෙන එනර්ජි එකට තමයි කියන්නේ මේ Peng Jin කියලා. ඒතර මොකටද මේ Peng Jin පාවිච්චි කරන්නේ? අපි opponent connect වෙන්න තමයි Peng Jin පාවිච්චි කරන්නේ. එතකොට අපි opponent ගේ attack එකක් හරි opponent එනවා නම් හරි ඉස්සෙල්ලම අපේ අරමුණ තමයි opponent connect වීම. ඒ connection එක නැතුව අපිට Tai Chi වල ඉතුරු forms කරන්න අමාරුයි. මොකද මේ හැම Tai Chi වල තියෙන හැම form එකක්ම describe කරන්නේ මේ connection එකත් එක්ක. හරිනේ? එතකොට ඉස්සෙල්ලාම මේ connection එක තියාගන්න තමයි. එතකොට අපි උදාහරණ විදිහට Peng කියන එක අපි ගමු. විශේෂයෙන්ම අපි Peng movement එක කරන්නේ මෙන්න මේ වගේ. එතකොට මොකක්ද උනේ? මගේ මේ ඉස්සරහා තියෙන අත opponent ගේ wrist එකට හරි body එකට හරි කොහෙට හරි connect වෙනවා. හරිනේ? එතකොට මේ connect වෙනකොට මම පාවිච්චි කරනවා මගේ ඇඟේ expand වෙන ගතිය. එතකොට මේ අත ඉස්සරහට යනවා නම් මම මේකත් open කරන්න ඕනේ. එහෙම නැතු මේක විතරක් ගියොත් මම unstable වෙනවා. ඒකින්ද එහෙම කරන්නේ. opponent මගෙන් ඈතට යනකොට මම මගේ Peng expand එක ඒකත් එක්ක තියාගන්න හදනවා. හරිනේ? එතකොට මොකද වෙන්නේ? මට මගේ frame එක ලොකු කරගන්න වෙනවා. අන්න ඒකට කියනවා Kai Jin කියලා. Kai Jin කියන්නේ opening energy. opponent මගේ ළඟට එනවා නම් මගේ board off එක මට පුංචි කරගන්න වෙනවා. ඒකට කියනවා close in කියලා. එතකොට මගේ frame එක පුංචි වෙනවා.
තවත් පුංචි වෙන්න බැරි නම් මට මගේ weight ඒ කියන්නේ center of gravity මට shift කරගන්න පුළුවන්. හරිනේ? එතකොට මේකට කියනවා hinging කියලා. එතකොට මේ closing energy. opening energy closing. එතකොට මේ ward off එක නැත්නම් hinging වල තියෙන කොටස් තමයි අත්‍තරම කියනවා නම් මේ opening energy සහ closing energy කියන්නේ. හරිනේ? එතකොට මේකට තමයි කියන්නේ pang කියලා. එතකොට මේ pang කියන එක ඇත්තටම අපිට පාවිච්චි කරන්න පුළුවන් attack එකට. එතකොට මේ අපි opponent connect වෙන ගමන් අපි එකපාරටම අපි explode කරොත් එහෙනම් මගේ pang එතකොට opponent එකපාරට push කරලා විසි කරලා දාන්න energy එකක් generate කරන්න පුළුවන්. දෙවෙනි direct energy එක luging. luging වලට කියනවා roll back කියලා. ඒතර මම සමහරලාට lu කියනවා, සමහරලාට roll back කියනවා. ඒතර මොකද්ද මේ roll back කියන්නේ? මම opponent connect වෙලා ඉන්නවා. ඒතර opponent මට attack එක කරගෙන එයා මට ඉස්සරහට එනවා. මම මොකද්ද කරන්නේ? මම opponent යටත් වෙනවා වගේ මම yield කරනවා. ඒ කියන්නේ opponent ගේ energy එකට මම surrender වෙනවා. ඒ surrender වෙන්නේ මගේ center එක protect කරගෙන. එයාට end දෙනවා. end දෙන ගමන් මොකද කරන්නේ? මම යාව roll back කරනවා. ආන්න බලන්න. ඒතර මේ roll back කරද්දී මම ඇත්තටම මෙතන පාවිච්චි කරනවා මේ වෙන්නේ ඇත්තටම මගේ function එකක් තමයි තියෙන්නේ. මේ fun එකම තමයි මම move කරන්නේ. ඒතකොට මේ movement එක closing movement එකක් සහ rolling movement එකක් ඉඳ මේක වෙනම ජින් එකක් විදිහට අපි කතා කරනවා roll back කියලා. හරිනේ? එතකොට roll back එක මේ ප්‍රධාන වශයෙන් අපේ ලංචාවේ වල අපි පළවෙනි movement එක pun, දෙවෙනි movement එක lu. හරිනේ? එතකොට මේ roll back එකේදීත් අපි කතා කරනවා අපි roll back එක ඉවර වෙන්නේ බලන්න මේ අත punching එකකින්. හරිනේ? right. තුන්වෙනි direct energy එක තමයි G. ඒකට මේකට ඉංග්‍රීසියෙන් කියනවා අපි press කියලා. එතකොට press කියන්නේ මොකද්ද? මේක short bursting energy එකක්. අපි opponent connect වෙලා ඉන්නවා. ඒ connect වෙලා ඉන්න ගමන් opponent මාව එක පැත්තකට divert කරන්න හදනකොට මම ඒ divert කරන එක නවත්තන්න මම ආයේ මගේ energy එක shift කරලා sudden force එකක් දෙනවා opponent දිහාට. හරිනේ? අන්න ඒකට තමයි කියන්නේ G කියලා. press. එතකොට මම opponent connect වෙලා ඉන්නවා. දැන් opponent මාව divert කරනවා මම ඒක divert කරන එකට මම opposite ඒ කියන්නේ එයාගේ divert කරන ඒ flow එකත් සමග මම එයාගේ energy එක වෙන පැත්තකට යොමු කරලා එයාව suddenly unbalance කරනවා නැත්නම් push out කරනවා. එතකොට ඒකට අපි කියනවා press කියලා. එතකොට short burst එකක්. එතකොට මෙතනත් ඇත්තටම අපි පාවිච්චි කරන්නේ plunging පොඩි ප්‍රමාණයකට වෙනස් වෙන direction එකක් එක්ක sudden short movement එකක් තමයි ඉක්මනින් කරන කෙටි movement එකක් තමයි මේ press කියන්නේ. එතකොට අපි සමහර වෙලාවට අපි වෙන movement එකක් යන්න පුළුවන් අපි lift හරිද උස්සලා ඊළඟට press කරන්න පුළුවන්. හරි? ඒ වගේ එක විදිහේ movements අපි මේ G එක කතා කරනවා. G. ඊළඟ movement එකට අපි කියන්නේ arm G. හරිනේ? arm G කියන්නේ push. හරිනේ? එතකොට මොකද්ද මේ push කියන්නේ? මේකත් අපි opponent අපේ ඉස්සරහට එන attack එකක් සමහරලාට අපි එයා මාව push කරගෙන යනවා මාව press කරගෙන යනවා. එතකොට බලන්න මේ press එකට මම respond කරනවා. එයාගේ press එක මම neutralize කරනවා. මගේ මේ downward push. එතකොට මේක එක push එකක්. ඒ වගේම මට පුළුවන් එයාව push out. එතකොට මේක මම direct energy එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම මේක short burst එකක් නෙවෙයි. මේක long energy එකක්. මේක sudden short නෙවෙයි. මම මගේ පිටිපස්සේ කකුල, මගේ center of gravity, arms ඔක්කොම එකපාර පාවිච්චි කරනවා
මේ long force එක දෙන්න. එතකොට මේක ඔපනට අරගෙන ඔපනට මම long ඒ කියන්නේ ටික වෙලාවක් අරගෙන මගේ tendon power එක අරගෙන තමයි මේ muscle power එක අරගෙන තමයි මේ energy එක issue කරන්නේ. හරිනේ? එතකොට අපි මේ direct energies හතර පාවිච්චි කරනවා ලංචාවේ නැත්තම් grass sparrow's tail කියන movement එකේ. අපි ඒක කරලා බලමු එකපාරක්. ඒක හරි ලස්සනට තියෙනවා මේ grass sparrow's tail movement එකේ. බලමු. Ward off. Roll back. බලන්න ආයි ward off movement එකක් තියෙන්නේ. Press. Push down. Push forward. Okay. එතන බලන්න ඒ energies හතර ලස්සනට පාවිච්චි කරලා තියෙනවා ලංචාවේ. ඒ වගේම ඔයාලා මගේ push hand videos වලට ගිහිල්ලා බලන්න මේ energies කොහොමද push hand drills වල පාවිච්චි වෙන්නේ කියලා. හරිනේ? එහෙමනම් අපි අදට මේ lesson එක ඉවර කරමු. ඊළඟට මම කරන්නම් අනිත් gyms වල සහ footworks වල වීඩියෝ එකක් ඊළඟ session එකට. බොහොම ස්තුතියි.